හරි හුඟක් අය අහලා තිබ්බනා USA සයිට් එකෙන් UK සයිට් එකට shift වුණාට පස්සේ ඒකේ shipping policies එහෙම හදාගන්නේ කොහොමද කියලා. හරි මම ඔයාලට දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ same account එකේ තියෙන USA සයිට් එක. මේ තියෙන්නේ ඒ account එකේම log වෙලා ඉන්න UK සයිට් එක. එතකොට අපිට මේකෙන් shipping policy එකක් හදාගන්න ගියාම සාමාන්‍යයෙන් USA සයිට් එකේ නම් අපේ seller hub එකේ active listings වලට ගියා පස්සේ මෙතන business policies කියලා තියෙනවා. ඒ business policies වලට ගියාම මේ විදිහට all policies, payment, return, shipping policies ඔය මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන දැනට මම හදාගෙන තියෙන shipping policies වගේ. එතකොට මේකේ තියෙන shipping policies විදිහට මේ USA site එකේ අපි policy name එකක් දාලා ඉවර වෙලා ඊට පස්සේ domestic shipping සර්විස් එක ඇඩ් කරගෙන ඊට පස්සේ ආපහු ඒක රේට් ටේබල් එකක් තියෙනවා රේට් ටේබල් එකත් ඇඩ් කරගෙන ඉන්ටර්නැෂනල් shipping enable කරලා ඉවර වෙලා ඒකටත් shipping service එකක් ඇඩ් කරගෙන ඒකට රේට් ටේබල් එකක් දානවා රේට් ටේබල් එකක් දාගෙන handling rate එක දාගෙන exclude location ටික ඇඩ් කරගෙන ඉවරලා මෙතනින් මේ සේව් කරලා තමයි සාමාන්‍ය පුරුදු විදිහට සෙලින් කරගෙන යන්නේ. එතකොට UK සයිට් එකට යනකොට ඕකෙත් අපේ සෙල් වලට ගිහිල්ලා සෙලර් හබ් එකට ඒකෙත් business policies වලට ගිහිල්ලා ගියාම අතන තිබුණ මෙතන තියෙන shipping කියලානේ. එතන UK site එකේ තියෙන postage කියලා. එතකොට මේ postage වලට ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඔයාලා UK site එකට shift වුණාම ඔයාලගේ ඒ කියන්නේ USA site එක හදලා තියෙන shipping policies ටික පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් එක තමයි පෙන්වන්නේ. එතකොට ඔයාලට කරන්න පුළුවන් අලුතෙන් shipping policy එකක් හදලා ඉවර වෙලා එක්ක දාන්න ඒ කියන්නේ ඔයාලගේ listing වලට add කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය listing ගොඩක් තියෙනවා නම් UK සයිට් එකේ මේ විදිහට ඒ කියන්නේ ලිස්ටින් ටිකට දාලා එක එක ඒවා පෙන්නනවා. මේ ටික ටිකක් වෙනස්. එතකොට ඔයාලට කරන් තියෙන්නේ අලුතින් shipping policies හදන්න යන්න එපා. තියෙන shipping policy එක ඔයාලට ඕන නම් බලන්න පුළුවන්. මෙතන එක පළවෙනිට මේ පෙන්න shipping policy එකට මෙතන C32 listings කියලා තියෙනවා. ඒ shipping policy එකට අදාළ listings ටික මොනවද කියලා බලා ගන්න පුළුවන් එතනින් ගියාම. හරිද? එතකොට ඒකට අදාළව ඔයාලා දැන් UK shipping policy එක මේ shipping policy එක තමයි හදාගන්න තියෙන්නේ postage policy එක. ඒක edit ගිහිල්ලා ඔයාලට ඕන name එක වෙනස් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒකෙත් අර විදිහම තමයි. හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා කරගන්න. ඒකෙත් shipping service එක. දැන් මෙතන USA site එකේ තියෙන්නේ shipping policy එක අපි දාලා මම යූස් කරන්නේ ඩොමස්ටික් වලට ස්ටෑන්ඩඩ් shipping from outside US කියන එක. එතකොට මෙතන අපිට වෙනස් කරගන්න වෙනවා මෙතනින් ගිහිල්ලා shipping service එක ස්ටෑන්ඩඩ් delivery from outside UK සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාලගේ item deliver වෙන time එක බලලා ඉවරලා මෙතනින් ඔයාලා shipping service එකක් තෝරගන්න පුළුවන්. එතකොට මේ Royal Mail ඒව එහෙම දාන්න යන්න එපා. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් හරි එකොනොමි හරි ඒ විදිහට මොකක් හරි දාන්න. සාමාන්‍ය මේකට ස්ටෑන්ඩඩ් දාන්නත් ඕනේ නැහැ. එකොනොමි විදිහට දැම්මම නම් කොයිකටත් හොඳයි. මොකද එකොනොමි එකේ ඩිලිවරි ඩේට් එක සාමාන්‍යයෙන් දවස් 20ක් විතර තියෙනවා බලමු. එකක් තියෙනවා age verify economic delivery from outside UK ඒක එපා. මේක හොඳයි. economic delivery from outside UK කියන දවස් 10ත් 22ත් අතර දීලා තියෙනවා. ඒක දාගන්න. ඒක දාගත්ත පස්සේ ඔයාලට ඕන free shipping at UK වලට free shipping නම් මෙතන ටික එක දාලා free shipping දෙන්න පුළුවන්. නැත්නම් ටික එක අයින් කරලා shipping cost එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මෙතන දැන් UK site එකේ international postage එකක් කියලා තියෙනවා. හැබැයි මෙතන ඔයාලා මේක පටන් ගන්නකොට මෙතන send with the global shipping program කියන එකට ටික් එක වැටලා ඇති. ඒ කියන්නේ මේක ඩිරෙක්ට්ම කස්ටමර්ට යන්නේ නැහැ. Send your item to the UK global shipping center and customer forms. Postage and tracking will be taken care of for you. එතකොට මේක ඒ කියන්නේ ඉස්සෙල්ලම UK global shipping center එකට ගිහිල්ලා තමයි මේ කස්ටමර්ට යනවා කියලා තියෙන්නේ. එතකොට ඒක ටික් එක අයින් කරගන්න. මෙතන enable වෙලා තියෙනවා. ඒක disable කරගන්න. ඊට පස්සේ add postage service කියන එක ඒක දාන්නත් එපා. add collection in person. ඒ කියන්නේ මේ UK වල ස්ටෝර් එකක් තියෙනවා. UK වල ස්ටෝර් එකට ඇවිල්ලි වෙලා hand pick up කරන එක තමයි ඕක තියෙන්නේ. ඒකට ටික් එක දාන්නත් එපා. මේ ටික් තුනම අයින් කරලා තියන්න. ඊට පස්සේ handling date එක dispatch මේ time එක දවස් 3ද 2ද 4ද 5ද කියලා එක දාලා execute location ටිකත් සාමාන්‍ය වල USA ටිකම මෙතන පෙන්නයි. ඒව පෙන්නුනේ නැතිනොත් එම ඒ ටික ආව මැනුවල් හදන්නවා එක්ස්ට්‍රා ලොකේෂන් ටිකක් දාලා ඉවරලා මෙතනින් සේව් දෙන්න විතරයි තියෙන්නේ. මේකෙදී ඔයාලට ඒ කියන්නේ සාමාන්‍ය ලිස්ටින් නම් ටිකක් බලන්න වෙනවා. සමහර ඒ කියන්නේ මම කියන්නේ ඩ්‍රොප් shipping කරන යට ඩිරෙක්ට් shipping නම් ප්‍රශ්නයක් නැහැ. ඩිරෙක්ට් shipping වලටත්
ඔයාලට කරන්න තියෙන්නේ ඒ කියන්නේ හැන්ඩලින් ඩේට් එකයි ඩිලිවරි ඩේට් එකයි මේ බලලි වල සාමාන්‍යයෙන් ඩිලිවරි වෙන මේ දවස් ගාන ඒකට හරියෙන් ශිපින් සර්විස් එකක් දාගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේ ටික ඒ කියන්නේ එකින් එකට දාලා තියෙන ටික එක එක ශිපින් පොලිසි එකට දාගන්න පුළුවන් මේ UK වල. හරි ඔච්චරය කරන්න තියෙන්නේ ටික හැබැයි මේක ඒ කියන්නේ කල්පනාවෙන් කරන්න ඒ කියන්නේ හදාගන්න ලිස්ටින් ඩිරෙක්ට් ෂිපින් වල ලොකු අමාරුවක් නැහැ ඩ්‍රොප් ෂිපින් වලට තමයි පොඩ්ඩක් මේක අමාරු වෙන්නේ මේ ඒ කියන්නේ එකින් එකට ආපු අලි එක්ස්ප්‍රස් එකත් පොඩ්ඩක් චෙක් කරගෙන සමහර UK වලට ගොඩක් ඒවා නම් හැබැයි UK වලට ෂිප් කරනවා අලි එක්ස්ප්‍රස් එකෙන් මේ පොඩ අර හැන්ඩලින් ඩේට් එක ඒක බලලා ඉවරලා එත ෂිපින් පොලිසිස් වල මේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න වෙනවා ඩිරෙක්ට් ෂිපින් නම් ප්‍රශ්නයක් නැහැ UK වලට මේ එස්ල් පෝස්ට් එක යවන්න පුළුවන් නින්දා ඔයාලට එක පොලිසික පොඩි වෙනස්කම් ටිකක් විතර කරගන්න තියෙයි පොලිසි ලිස්ට් එක පෙන්වන්න නැත්නම් මෙතනින් ඔයාලට කරන්න තියෙයි ක්‍රියේට් පොලිසි කියලා ඉවරලා අලුතෙන් පොලිසි එකක් පෝස්ටේජ් පොලිසි එකක් හදාගන්න විදිය ඊට පස්සේ තව දෙයක් කරන්න තියෙනවා ඔයාලා දැන් UK සයිට් එකේ ඔයාලගේ එක ලිස්ටින් එකක් view කරන්න එක ලිස්ටින් එකක් view කරලා දැන් ඕක ඔයාලා මෙහෙම දැම්මට පස්සේ මේක UK only ඒ කියන්නේ මේ සයිට් එකෙන් අපි ඉන්ටර්නැෂනල් shipping enable කරේ නෑනේ ඉන්ටර්නැෂනල් shipping enable කරලා තියෙන්නේ USA සයිට් එකේ UK සයිට් එකේ UK UK only ship විතරයි එතකොට ඔයාලගේ බැරි වෙලාවකට ඉන්ටර්නැෂනල් shipping මෙතන enable කරලා තිබ්බොත් එහෙම දැන් ඔයාලට පෙන්නන්නේ මෙතන ඩොලර්ස් වලින් නෙමෙයි පෙන්නන්නේ මෙතන GBP වලින් තමයි පෙන්නන්නේ බැරි වෙලාවක ඩ්‍රොප් ෂිපින් කරන අයට ඒ කියන්නේ ඔයාලගේ දැන් අර පැත්තෙන් අනේබල් කරලා තියෙනවා නම් ඔයාලගේ මෙතන UK සයිට් එකෙත් පෙන්වන්න පුළුවන් වලට පෙන්වන්න අර ඇවිල්ලා තියෙන නෝටිස් එක USA සයිට් එක නෝටිස් එකක් කරනවානේ ඩියුටි ෆී එක හින්දා අමතර ගාණක් ගෙවන්න වෙනවා කියලා ඒක ඩ්‍රොප් ෂිපින් කරන අයට සමහර විට UK සයිට් එකේ පෙන්වන්න පුළුවන් ගියාට පස්සේ මෙන්න මේ නෝටිස් එක හරිද ඒ නෝටිස් එක පෙන්නුවොත් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ඔයාලගේ අර ඉන්ටර්නැෂනල් shipping enable වෙලා තියෙන්නේ UK සයිට් එකට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන postage එකේ ඉඳලා C details වලට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන country region එක UK වලට දාගන්න. ඔයාලගේ ඔක්කොම පෙන්නනවා නම් ship to කියන එක UK වලට දාගෙන මෙතනින් update දෙන්න. ඊට පස්සේ ඔයාලගේ අර notice එක පෙන්වන්න නැතුව යනවා. දැන් මගේ UK site එකේ notice එක පෙන්වන්නේ නැහැ. USA site එක තමයි notice එක පෙන්වන්නේ. ඔන්න setting ටික හදාගත්තා නම් drop shipping වලට direct shipping වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. UK site එකේදී ප්‍රශ්නයක් නතුව වැඩේ කරගෙන යන්න පුළුවන් ඩිරෙක්ට් ෂිපින් අර ලේසි ඒගොල්ලන්ට ෂිපින් පොලිසි එක විතරයි හදා ගන්න තියෙන්නේ ඒගොල්ලෝ ෂිපින් පොලිසි එක හදලා ඉවර වෙලා ඉන්ටර්නැෂනල් ෂිපින් අනේබල් කරන්න යන්න එපා ඒක USA සයිට් එක තියෙන නිසා බැරි වෙලාවක මෙතන අර මේ එක පෙන්නුවොත් එහෙම නෝටිස් එක පෙන්නුවොත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පෝස්ටේජ් වලට ගිහිල්ලා CDTLs වලට ගිහිල්ලා ඉවරලා මෙතනින් UK විතරයි සිලෙක්ට් කරන්න තියෙන්නේ හරි ඔය ටික කරගත්ත නම් ප්‍රශ්නයක් නෑ මොනවා හරි තිබ්බොත් එහෙම මට මැසේජ් එකක් දාන්න මම ඒතර පොඩ්ඩක් බලලා දෙන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා